හායි මගේ ප්‍රේක්ෂක සෙට් එක. අද අපි බලමු කොහොමද දැල්ල සුද්ධ කරගන්නේ කියලා. ඇත්තටම මේක අපේ ගෙදර ඉන්න මේ මල්ලා නංගිලා අක්කලා අයියලා ඕන කට්ටියකට ගොඩක්ම මේ කසාද බඳපු කට්ටියට ඇත්තටම මේ දැල්ල සුද්ධ කරනවා ඉස්ස සුද්ධ කරනවා කියන එක තමයි අමාරුම වැඩක්. ඒක හින්දා පුළුවන් තරම් ඒක මේ ගන්නවත් අඩුයි ඒ සුද්ධ කරන්න තියෙන අමාරුවට. ඉතින් ඒක හින්දා අපි ඒක කියලා දෙමු කියලා හිතුණාද? ඉතින් ඒ හින්දා අද මං ගත්ත දැල්ලෝ මේ ඇවිල්ලා අපි සාමාන්‍යයෙන් ගෙදර කන දැල්ලෝ නෙමෙයි. මේ ඇවිල්ලා ඉන්නේ මුට සිංහලෙන් කියන නම නම් දන්නේ මුට කියන්නේ සේෆියා කටල් ෆිෂ් කියලා. ඒ කියන්නේ දැල්ලන්ගෙන් ටිකක් ඝනකම සහිත දැල්ලෙක් జాතිය. ඉතින් මුගේ බලපුවහම ඔයගලන්ට පේනවා ඇති මුගේ ඇවිල්ලා අර මේ කට්ටක් වගේ තියෙන උඩ ඒ කට්ටම මාර ලොකුයි. අනිත් දැල්ලන්ගේ වගේ අර හීනි කට්ට නෙමෙයි තියෙන ඔය මේ කට්ටත් හරි ලොකුයි. අනිත් දැල්ලන්ට වගේ දෙපැත්තේ මේ පිහාටු වගේ ඒ කෑලිත් නැහැ. අනික මේ දැල්ල හරි බරයි. බරයි කියන්නේ මේ එක දැල්ලෙක් ඉන්න කොහොම ග්‍රෑම් මේ 200 300 තහ. මේ දැල්ලන්ගේ මසුත් ලොකුයි කියලා කිව්වා කඩේ අයියත්. ඒක හින්දා හරි කියලා ඉතින් වෙනසකටත් එක්ක මේ දැල්ලම සුද්ධ කරලා පෙන්නමු කියලා. ඉතින් මේකයි අරක ලොකු වෙනසක් නැහැ. මේකේ තියෙන්නේ අර උඩ තියෙන කට්ට තමයි මේ කට්ටයි අනික මස් ටිකක් මහතයි එච්චරයි. හරි. දැන් ඉතින් සුපුරුදු පරිදි දැල්ලගේ ඔළුවේ පිටිපස්සේ හිමීටරලා ඔළුව වෙනම ගලවන්න. හැබැයි ගලවද්දී මේ ඇතුලේ බලා ගන්න කළු පාට තියෙනවා ඉන්ක් එකක් වගේ පොඩි මේ පවුච් එකක්. ඒ පවුච් එක කැඩෙන්නේ නැතුව ගලවන්න ඕනේ. නැත්තම් දැන් ඔය මට වුණා වගේ මේ ඉන්ක් පවුච් එක කැඩුණොත් වටේටම කළු පාට වදින්න ගන්නවා. හරි. ඊට පස්සේ බලන්න මේ දැල්ල ගෑවිලා අනිත් දැල්ලගේ වගේ මේ උඩ තියෙනවා මේ ටිකක් අර හයිය තියෙන කට්ටක්. ඉතින් මේ කට්ට තියෙන කොහොමද මුගේ මස් වලටයි මේ හැමටයි මැදින් වගේ. එතකොට හැම දෙපැත්තෙන් කපාගෙන කරන්න දෙන්නේ හැම ඉස්සරහා ඊට පස්සේ අර මේ ජොයින්ට් එක ගාවත් හිමීට හැම විතරක් මස් එක කපන්න නැතුව උඩ හැම විතරක් ලාට එහෙම කපාගෙන පිහින් අර කට්ට එරියට ඇදලා ගන්න එක. ඒක ගත්තාම ලස්සන්ට බබා වගේ එනවා. දැන් තමයි අමාරුම කොටස. අමාරුම කොටස කියන්නේ අනිත් දැල්ලන්ගෙන් නම් අපි ඇවිල්ලා උඩ හැම ඇඟිලි දෙකකින් නිකන් ඇදපු ගමන් එනවා. හැබැයි මේ දැල්ලගේ එහෙම නෙමෙයි. මුගේ හැමත් මස් වගේ අර හරිය ඝනකමක් තියෙන හැම. ඒකෙන්ද හැම නිකන් ඇඟිලි දෙකෙන් ලේසියෙන් ඇද්දාම එන්න බෑ. මේක ඇවිල්ලා අපි සාමාන්‍යයෙන් මේ අපි ගෙදර උයන මේ වයිෆ්ලට ඇවිල්ලා ටිකක් අමාරු වැඩක් තමයි ඇත්තම කතාව. දැන් මම අදිද්දිම මට ඒක මේ මාර හයියක් දැනුණා අතට අදිදී හැම ඒ තරම් හයියයි මහතයි. ඉතින් ඇත්තටම ගෙදර වයිෆ්ලට ගියා කරන්න ටිකක් අමාරු වැඩක් තමයි. හැබැයි ඉතින් කරලා ටිකක් පුරුදු වුණා නම් කරගන්න බැරි කමක් නැහැ. එහෙම නැත්නම් ඒ හස්බන්ඩ්ලා ටිකක් ඇවිල්ලා වයිෆ්ලට සුද්ධ කරන්න උදව් කරත් කමක් නැහැ. මේ වගේ මේ දැල්ලෙක් ගෙනාවා. ඉතින් ඒ වගේ වටේටම තියෙන හැම වෙනම ගලව ගන්න. හරි. දැන් කපට ගියා බලාගමු. මේක ඇවිල්ලා දැන් මේකට පොඩියට තියෙන පිටට වගේ දෙපැත්තේ ගෑල් එක. ඒක ඇවිල්ලා අතරම ඒක කපන්නම අවශ්‍යත් නෑ. ඔයාලට පේන විදිහට මගේ ඇඟිලි ටික ඇතුළට දාපුවම යනවා. ඒ කියන්නේ දෙපැත්තේ විතරයි තියෙන්නේ මේ ජොයින්ට් එක වගේ. ඒක නිකන් ඇද්දාමත් ගැලවිලා එනවා. ඔයගොල්ලන් ඉතින් කපා ගන්න පුළුවන්. කපලා ඊට පස්සේ ඒක මේ තියෙන කපලා ඔයගොල්ලන් කැමති හැඩයකට කපා ගන්න. හරි මම ඩයමන්ඩ් කට් එක විතරක් කියලා දෙන්නම්. ඔයගොල්ලන්ට මේක බලද්දි පේනවා ඇති. හරහට කපන්න ඕනේ. හරහට ෆුල් කපන්නේ නෑ. දැන් මුගේ වල මස් ලොකුයිනේ. ඒතකොට මස් වලින් භාගයක් වගේ පිහි ඇතුළට බහින්න වගේ තමයි කපන්නේ. හරහට කපලා ඊට පස්සේ දෙපැත්තටම කියන්නේ ඕකට කියන්නේ ඩයමන්ඩ් කට් එක කියලා. ඩයමන්ඩ් ෂේප් එක හිත අලුව හැඩයට හිටන විදිහට එහෙම පිහිය භාගය හැබැයි මස් වලින් බහින පල්ලෙහාටම බහින්න බෑ. පල්ලෙහාටම බහුනොත් ඒක ඊට පස්සේ ඔය කැල්ස් මේකටම ස්ලයිස් එකෙන් කැපිලා මේ. එහෙම නැතුව මෙහෙම කපලා ඉවර වෙලා ඊට පස්සේ අපි normal තීරු කපන විදිහට මේ line කපලා cube size එකට කපා ගන්න ඕනේ. මේකේ මොකද්ද තියෙන්නේ කියන්නේ දැන් ඔහොම කැපුවට පස්සේ ඕගොල්ලෝ ඩෙවල් එක හැදුවත් හරිය නැත්නම් fry කළත් හරිය කරි එකක් දැම්මත් හරිය තැම්බෙද්දී ඔයගොල්ලන්ට ඒ diamond shape එක ලස්සනට එනවා. ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ taste එකේ වෙනසක් නෙමෙයි. ඔයගොල්ලන්ට look එකේ ලස්සන presentation එකක් වගේ එනවා කෑම එක මේ plate කරද්දී. ඒකට තමයි diamond cut එක. ඔය වගේ තව ගොඩක් තියෙනවා.